වෙල්කම් කියලා පිළිගන්න අපේ channel එකෙන් කරන අලුත්ම වීඩියෝ එකට. මේ වීඩියෝ එකේදී කියලා දෙන්නේ trading strategies ගැන නෙමෙයි. trading කරන ගමන් අමතර ආදායමක් උපය ගන්න කොහොමද කියලා. මේකෙදී අපි use කරන ප්‍රධාන platform හතරක් තියෙනවා. මම මේ platform හතර ගැන ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ අතරතුර පැහැදිලි කරන්නම්. වීඩියෝ එකට යන්න කලින් කියන channel එක subscribe කරගන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලන්ට notification එකක් කරා නරඹන්න පුළුවන්. වැඩි කතා නොකර ගෙනන් යමු වීඩියෝ එකට. ඔයගොල්ලන්ට trading වල සාමාන්‍ය freelancer කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. මේ freelancer කෙනෙක් විදිහට trading වලදී වැඩ කටයුතු කරනකොට ඔයගොල්ලන්ට මම සජෙෂන් කරනවා ප්‍රධාන වෙබ්සයිට් දෙකක්. ඒ දෙක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැන්ටත් දන්නව වෙබ්සයිට් දෙකක්. ඒ සජෙෂන් එකත් එක්කම මම කියලා දෙනවා ඔයගොල්ලන්ට මේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට ට්‍රේඩින් කරන ගමන් වැඩ කරන්නේ කොහොමද? ඒකට අදාළ සර්විස් මොනවද තියෙන්නේ? ඒ සර්විස් වලට අපි කොහොමද ඒ සර්විස් වලින් ට්‍රේඩින් කරන ගමන් හොඳටම ආදායමක් උපය ගන්න කොහොමද කියලා දෙනවා. ඒත් එක්කම දැන් අපි බලමු මේ සයිට් එක මොකක්ද කියලා. මේ සයිට් එකේ අතර තියෙනවා ලොකු කෙනෙක්. පළවෙනි සයිට් එකත් දෙවෙනි සයිට් එකත් කියන්නේ මේ පළවෙනි සයිට් එකේ ඇත්තටම තරඟකාරීත්වය වැඩි. අනිත් සයිට් එකේ නම් තරඟකාරීත්වය අඩුයි. නමුත් අපි ප්‍රොපෝසල් යවලා තමයි අපේ නිච් එක අනුව ඕඩර් එක ලබා ගන්න ඕන. එතන තියෙන වෙනස පිළිබඳව මම ඔයගොල්ලන්ට කියන්නම්. ඒකින්ද අපි බලමු මේ සයිට් එක මොනවද, මේ දෙකේ වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒකත් එක්සැම්පල් උත් එක්කම මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්න. අපි ඉස්සෙල්ලා බලමු ට්‍රේඩින් වලදී ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලා කිව්ව ෆ්‍රීලාන්සින් සයිට් එක තමයි මේ දෙක. පළවෙනි සයිට් එක තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්න Fiverr කියන වෙබ්සයිට් එක. දෙවෙනි සයිට් එක තමයි People Power කියන සයිට් එක. ඒකත් මම හිතනවා කවුරුත් දන්නවා ඇති කියලා. මොකද මේ දෙක සම්බන්ධව සෑහෙන වීඩියෝස් තියෙනවා මේ සයිට් එක සම්බන්ධව YouTube එකේ. මේ Fiverr කියන වෙබ්සයිට් එකේ වෙන්නේ ඇත්තටම අපි හිතමු ඔයගොල්ලෝ ට්‍රේඩින් සම්බන්ධව ටීච් කරන්න දක්ෂයි කියලා. ඔයගොල්ලන්ට පුළුවන් කීප එකක් පබ්ලිෂ් කරන්න. ඇත්තටම මේ Fiverr වෙබ්සයිට් එකේ. එතකොට ඔයගොල්ලන්ට ඒකට තියෙනවා පැකේජස් තුනක් මට මතක විදිහට. ස්ටෑන්ඩඩ් හොම ප්‍රීමියම් කියලා තියෙනවා පැකේජස් තුනක්. ඒ පැකේජස් තුනට ඔයගොල්ලන්ට දෙන සර්විස් ප්‍රීමියම් පැකේජ් එකට මේ සර්විස් එක දෙනවා, ස්ටෑන්ඩඩ් එකට මෙහෙම කියලා. ඔයගොල්ලන්ට මේ ප්‍රීමියම් පැකේජ් එකේ ගාන එහෙම ස්ටෑන්ඩඩ් පැකේජ් එකේ ගණන් එහෙම වෙන්වෙන්ම දාන්න පුළුවන්. People Power එකේ වෙන්නේ අතරම මේ Fiverr එකේට එන්නේ ක්ලයන්ට් කෙනෙක් අඩුවට, කියන්නේ සෑහෙන අඩුවට Fiverr එකේ වැඩ කරගන්න. නමුත් මේ People Power කියන සයිට් එකට එන්න සාමාන්‍ය ක්ලයන්ට් කෙනෙක් high quality සර්විස් එකක් ලබා ගන්න. මොකද මේ People Power එකේ ඉතින් ඇත්තටම sellers කෙනෙක්ට ක්ලයන්ට් කෙනෙක් ගෙවන්නේ අවලි charge එකට තමයි ගෙවන්නේ මේකේ තියෙන ප්‍රොජෙක්ට් අනුව. මේකේ දැන් මම People Power site එකට Fiverr site එකට ඔයගොල්ලන්ට ගිහින් දෙකෙම පෙන්නන්නම්. People Power කියන site එකේ ඇත්තටම projects තියෙනවා. අපිට ඒකට proposal දාන්න පුළුවන්. proposal දැම්මම ඒ client එයාට මෙයා can rating උත් බලනවා. ඇත්තටම rating එහෙම තියෙනවනේ. එයාට satisfied නම් ඒ sellers මෙයා කරන්නේ මේ project එකට ගන්නවා. එහෙනම් තමයි People Power එකේ සිද්ධ වෙන්නේ. Fiverr එකේ ක්ලයන්ට් එක රේටින් තියෙනවා. ඇත්තටම ඕඩර් එක ලබා ගන්න. මොකද අපි උනත් බලන ඉස්සෙල්ලා අපි උනත් යම් කිසි දෙයක් පර්චේස් කරන්න හරි සර්විස් එකක් හරි ගන්න කලින් ඒ sellers ගේ කොහොමද තියෙන රේටින් කියලා අන්න ඒ දෙක අනිවාර්යෙන්ම බලනවා ඕනම කෙනෙක්. ඒකින් තමයි රේටින් කියන දේ ඇත්තටම උතුම්දි වැදගත් වෙනවා. නමුත් අපි බලමු කියලා මේ සයිට් එකට කොහොමද අපිට ට්‍රේඩින් කරන ගමන් මේ සයිට් වලට අපි තියෙන ස්කිල් එක ෂෙයා
දාලා කොහොමද අමුතරු ආදායමක් උපයගන්නේ කියලා අපි යමු බලන්න ඉස්සෙල්ලා Fiverr කියන සයිට් එකට. අපි ඉන්නේ දැන් people power කියන සයිට් එකේ. මේ සයිට් එකට ආවම අපිට ප්‍රොජෙක්ට්ස් පෙන්වන්නේ මෙන්න මේ විදියට. දැන් මෙතන තියෙන්නේ අපිට අවශ්‍යම කරන ප්‍රොජෙක්ට්ස් නෙමෙයිනේ. අපි කරන්නේ ට්‍රේඩින් හින්දා මෙතන ටයිප් කරගමු forex trading කියලා. right සර්ච් කරාම අපිට සර්ච් රිසල්ට් එකේ මෙහෙම තමයි පෙන්වන්නේ. බලමු සාමාන්‍ය හොඳ ප්‍රොජෙක්ට් එකක් තියෙද කියලා. මෙතන එකක් පෙන්වනවා euro USD එකේ ස්ට්‍රැටජි එකට euro USD කියන කරන්සි පෙයාරකට සමාන මේ euro USD කියන මේ කරන්සි පෙයාරයක ට්‍රේඩ් කරන්න පුළුවන් විදිහට පුට් කෙනෙක් හදලා දෙන එක දෙන්න කියලා එහෙම දෙයක් ගැන තමයි කියවෙන්නේ. පොඩ්ඩක් ඒකේ ඒ ප්‍රොජෙක්ට් එක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ගෙවීම් කටයුතු සහ සිද්ධ වෙන ආකාරය සිද්ධ වෙන්නේ කියලා. Trading robot app with Euro USD algorithm and admin website. I am looking for a cost-effective, talented developer with small team to build cloud-based trading robot app from start to finish. The goal is to create a simple but reliable trading system that operates on low-cost broker and use an algorithmic Euro USD strategies to be refined according to back testing result and cloud position optimization. Lastly, website will be created. දැන් මෙයා මේකේ කියන්නේ යට රොබොට් කෙනෙක් හදාගන්න ඕන රීසන් එකක් තමයි Euro USD කරන්සි පෙයා එකට කියලා කියන්නේ. දැන් බොට් කෙනෙක් හදනවා කියන්නේ ඇත්තටම ඉතින් රීසන් එකකට කෝඩින් දැනුම පොඩ්ඩක් තියෙන්න ඕන. ඒත් එක්කම මේ දැන් මම try කරලා නැහැ ඇත්තටම මේ දැන් AI use කරලත් කරන්න පුළුවන් විදිහ ඇති. දැන් ඒකේ ප්‍රොජෙක්ට් එකේ අපි බැලුවොත් එතන $490ක් ගෙවන ප්‍රොජෙක්ට් එකට මේක දාලා සති 4ක් කියන්නේ මාසයක් වෙනවා. ඒත් එක්කම මේකට ප්‍රොපෝසල් අර මම ඔයගොල්ලන්ට කිව්ව ඉස්සෙල්ලා people per එකේ ප්‍රොපෝසල් දාන්න ඕනේ කියලා. මේකට දැන්ට ප්‍රොපෝසල් 19ක් ඇවිල්ලා තිනවා. ඒ ගාන මෙතන පෙන්නනවා බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙතන දවස් 3කින් මේක මේ ප්‍රොජෙක්ට් එක ක්ලෝස් වෙන එක දැන් ක්ලයන්ට් එක්කෙනෙක් තෝරගන්න ප්‍රොපෝසල් එවන්න කාලය තියෙන්නේ තව දවස් 3ක් විතරයි. දැන් අපි මෙතන ඉතින් බලුවොත් අතරම ප්‍රොපෝසල් එකක් දාන්න මෙතනින් දාලා මේ සෙන්ඩ් කරාම සෙන්ඩ් වෙනවා. ඇත්තටම මේ people per එක දැන් මේ ජොබ් එක ගැන කිව්වොත් ඇත්තටම මෙතන තියෙන්නේ EA එකක් බිල්ඩ් කරන විදියක් ගැන තමයි EA කියන්නේ රොබොට් ට්‍රේඩින් බොට් ට්‍රේඩින් කියලා ඔයගොල්ලෝ හදති. EA එකක් ඉතින් හැමෝටම ඩෙවලොප් කරන්න බෑ. ඒක තෝන් නොලෙජ් එකක් තියෙන්න ඕන. ඒත් එක්කම දැන් EA එකට අදාළ VPS සර්විස් එකක් තියෙන්නත් ඕනේ. අද ඒ කියන්නේ දැන් මෙහෙම මේකේ අර මම කිව්වා වගේ හැම මොකක් හරි එක පැත්තකින් දක්ෂතාවයක් මොකක් හරි එකකට තියෙනවා. මම ඉස්සරහට පෙන්නන්න නම් කියන්නේ දැන් ඇෆිලියේෂන් කරන්න පුළුවන් විදිහක් තියෙනවා ට්‍රේඩින් ගැන ට්‍රේඩින් වලින්. දැන් මෙතන මේ වගේ දෙයක් කරන්න ඇත්තටම ලොකු නොලෙජ් එකක් තියෙන්න ඕන. ඇත්තටම බැලුවොත් මෙතන මේ $400 කියන්නේ සෑහෙන මුදල් ප්‍රමාණයක් ලංකාවේ සල්ලි වෙන එක මොකයි.
ප්‍රොජෙක්ට් එක දාලා මේ ක්ලයන්ට් තෝරගත්තොත් ඔයාව මේ ප්‍රොජෙක්ට් එක කරලා දෙනවට ඔයාලට මෙන්න මේ මුදල් ප්‍රමාණයක් ගෙවනවා. අන්න ඒ වගේ මේකේ තව තියෙනවා මේ ට්‍රේනින් වලට අදාළව ප්‍රොජෙක්ට් 5 එකට අපි බැලුව 5 එකේ ටිකක් දාලා හා සමානව වගේ එක දැන් ටික අපි නියම එකේ එහෙම නැහැ මේක ලොකු මේ ප්‍රමාණයක් වශයෙන් මුදල් වලින් ලබා ගන්න පුළුවන්. දැන් මෙතන මේ කියන දේ manual sculpting strategy without martingale. මෙයා ස්ට්‍රැටජිස් එකක් ඉල්ලනවා මා කියන්නේ එහෙම ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරන එකක් ගැන තමයි මෙයා මේ අහලා දෙන්නේ. මේකට ඩොලර් 100ක් ඕන. මේකට ප්‍රොපෝසල් 3ක් යවලා තිනවා. තව දවස් 26කින් තමයි මේක ක්ලෝස් වෙන්න තියෙන්නේ. නමුත් මේ sellers picture rating client picture rating නැහැ. එහෙම client ලැතින පොඩ්ඩක් client තමයි පෙන්නන්නේ. මේ පොඩ්ඩක් try කරලා බලන්න මේ people power එකේ තියෙන්නේ ඔයගොල්ලන්ට account එකක් හදන විදිහ YouTube එකේ බලා ගන්න පුළුවන් වීඩියෝස් ඕන තරම් තියෙනවා. people power එකේ account එක හදලා account එක approve වෙන්න දාන්න ඕන. ඒකට fast track කියලා එකක් තියෙනවා, normal track කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් fast track එකට මතක විදිහට සල්ලි ගෙවන්න ඕන. normal track එකෙන් ගියාම ඔයාගේ account එක approve වෙන්න මම හිතන විදිහට සතියක් විතර වගේ යනවා. try කරලා බලන්න මේ site එක. අපි යමු ඊළඟ method වලට. අපි ඉන්නේ දැන් Fiverr site එකේ. දැන් අපි ඉස්සෙල්ලා මෙතන type කරගත්ත false trading කියලා. ඊට පස්සේ දැන් search කරායින් පස්සේ search result එක මෙහෙම තමයි ආවේ. දැන් බලන්න පේන්නේ නැති මෙතන තියෙනවා ගොඩාක් wicks තියෙනවා. බොට්ලා තන wicks තියෙනවා. එතකොට strategy teach කරන wicks තියෙනවා. ඒ ගොඩක් දැන් මෙතන ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ ටික එක. I will create a forex trading videos and cross and pictures. දැන් මෙතන මෙයා කරන්නේ trade කරන ඒවා ගැන වීඩියෝ සහ දුර ආශ්‍රිතව කරන දේ. විදිහට තමයි මෙතන මෙයා මේ පබ්ලිෂ් කරලා තියෙන්නේ. මේකේ අපොට මේක ක්ලික් කරලා බැලුවොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් එයාගේ තියෙනවා basic standard premium කියන packages තුන. දැන් මේකේ මෙයා පළවෙනි basic package එක දිහා බැලුවොත් අපිට පුළුවන් එයා මේකේ දවස් 7ක් ගන්න ඩෙලිවරි කරන්න. මේකේ තියෙන 150ක් වචන තියෙනවා. ඒ කියන්නේ 150ක් channel engage කරපු topic එකක් ගැන වීඩියෝ එකක් මෙයා දෙනවා. ඩොලර්ස් මේකට 100ක් ගන්න බලන්න. එතකොට මෙයා දැනට මොකද මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් කරලා තිනවා. ඒ ප්‍රමාණය 54ක් පොඩස් කම්ප්ලීට් කරලා තිනවා. දැන් 54 අපි සාමාන්‍යයෙන් 100 වැඩි කරලා 154ක් වුණත් ඔයගොල්ලන්ට කැල්කියුලේට් කරලා ගාන බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක ලොකු වැඩක් නෙමෙයි. ඇත්තටම මේක දැන් ඇත්තටම බොහොම පොඩි වැඩක්. තියෙන මෙතන මෙයා මේ කරන්නේ ස්ටෑන්ඩඩ් එක අපි දාලා බලනකොට බලන්න තව කික් එකක් කොහොම එතන තියෙනවා කියන්නේ ඇඩ් එකක් I will teach how to trade crypto forex optional stock. මෙයා මේක ඉතින් කරන්නේ forex සහ crypto trade කරන විදිහේ ගණනේ පිටුවක් තමයි මෙතන මෙයා මේ දාලා තියෙන්නේ. මෙතන දැන් මේ
ඇත්තටම උතර people power site එකත් එක්ක මේක කම්පෙයාර් කරලා බලද්දී මේ ෆයිබර් එකේ සයිට් එකේ ඇත්තටම තරඟකාරීත්වය වැඩි. මොකද හේතුව කියව සෑහෙන සෙලර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. ඔයාට කවුරුත් එකපාරට ෆයිබර් එකට ආව ගමන් ඉස්සෙල්ලා මේ ඔඩර් එක කරන හරියම ලොකු තරගයක් දෙන්න ඕනේ. ඇත්තටම මේ අලුත් සෙලර් කෙනෙක් මේ ෆයිබර් එකේ ඔඩර් එකක් ගන්න. දැන් මෙතන මේක බැලුවොත් I will edit and on go to trading windows and මෙතන බැලුවොත් මෙයා කරන්නේ එතනම editing part එකේ වැඩක් වගේ දෙයක් තමයි කරන්නේ. මෙයා බැලුවොත් මෙයාගේ basic plan එක $50යි. standard plan එකක් තියෙන එක $80යි. premium එක තුන $100ක්. 3D animation වගේ කියන්නේ basic plan වලින් plan වලට prices මේගොල්ලෝ වෙනස් කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ සාමාන්‍ය දෙයක් AI වගේ AI ඕනෙත් නැත්නම් තමන්ට ඉගෙන කෙනුනත් මම ටික් ගැත් දාලා ඔඩර් එකක් ගන්න පුළුවන්. මේකට මෙහෙම සෑහෙන කාලයක් මේ උනන්දුවේ කැප වෙලා වැඩ කරන්න ඕන. එකපාරට නැත කිට්ටියක් දෙන්නයි කියලා හිත ඔඩර් එකක් ගන්න. හරි එහෙම එන්නේ නෑ ඇත්තටම. දැන් මේක බලුවොත් මෙයාගේ ස්ට්‍රැටජි ඩෙවලොප් කරනවා කරන පැත්තක් තමයි මෙතන මේ තියෙන්නේ. මේක බලලා ඔයගොල්ලොත් ඇවිල්ලා ෆයිල් එකට ඇවිල්ලා සර්ච් කරලා බලන්න. සර්ච් කරලා බලලා ඔයගොල්ලන්ට පුළුවන් දෙයක් තෝරගෙන තමන්ට කරන්න පුළුවන් වැඩ තියෙනවා. ඒක බලලා ඒක නිකම්ම කොපි කරන්න නැතුව බලලා මේ ටික එකක් පබ්ලිෂ් කරන ෆයිල් එක අපි යමු ඇෆිලියේෂන් පැත්තට. අපි දැන් බ්‍රෝකර්ස් ඇෆිලියේෂන් පැත්තට ආවහම ප්‍රධාන වශයෙන් අපි ට්‍රේඩ් කරනකොට හම්බෙන බ්‍රෝකර්ස්ලා දෙන්නේගේ නම් දෙක තමයි ඔයගොල්ලන්ට මේ ඩිස්ප්ලේ එකේ පේන්නේ. XM සහ IC මාකට් කියන මේ බ්‍රෝකර්ස්ලාත් එක්ක ඇෆිලියේෂන් කරනකොට ඔව් ඒ කියන්නේ අපි හැමෝටම මේගොල්ලන්ගේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න පුළුවන්. මේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකේදී වෙන්නේ දැන් ඇෆිලියේෂන් එක අපි තුන් වෙන සයිට් එකක ප්‍රොඩක්ට් එකක් අපි සෙල් කරනකොට ප්‍රොඩක්ට් එක සෙල් වුණාම යම් කිසි කමිෂන් එකක් හම්බෙලා ඒක එතනින් නවතිනවා. ඒක තව කෙනෙක් ඇවිල්ලා ආයෙ ප්‍රොඩක්ට් එක බයි කරොත් විතරයි අපිට කමිෂන් එක හම්බ වෙන්නේ. නමුත් මේ බ්‍රෝකර්ස්ලා forex බ්‍රෝකර්ස්ලා හරහා ඇෆිලියේෂන් පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාම ඔයාගේ ලින්ක් එකෙන් කවුරු හරි රෙජිස්ටර් වෙලා ට්‍රේඩ් කරනකොට ඒ ට්‍රේඩ් කරන සෑම වාරයකම ඔයාට එයා ට්‍රේඩ් කරන ලොට් සයිස් එක අනුව යම් කිසි මුදල් ප්‍රමාණයක් ගෙවනවා. මෙතන මේ තව වැදගත් කාරණයක් කියන්න ඕන මේ බ්‍රෝකර්ස්ලා හරහා ඇෆිලියේෂන් එකක් කරනකොට ඔයාගේ හරහා අර ප්‍රොඩක්ට් එකක් සෙල් කරනවට වඩා එහා ගිය සේවාවක් ට්‍රේඩර්ස්ලන්ට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔල්ටර්නේටිව්ස් සමහරු සිග්නල් සර්විස් දෙනවා. සමහරු එඩියුකේෂන් පැත්ත සමහරු තව ඔය වගේ සර්විස් දෙනවා. අර ප්‍රොඩක්ට් එකක් සෙල් කරනවා හා සමානව ඊට එහා වෙන පැත්තකුත් ඒ බ්‍රෝකර්ස්ලත් එක්ක ඇෆිලියේෂන් කරනකොට තියෙනවා. දැන් XM බ්‍රෝකර් ඇෆිලියේෂන් එකේදී ගෙවන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්න XM එකේ ට්‍රේඩ් කරනකොට ස්ප්‍රෙඩ් එකක් යනවා. ඒ ස්ප්‍රෙඩ් එකෙන් යම් කිසි ප්‍රමාණයක් තමයි ඇෆිලියේෂන් එක ඇෆිලියේට් ලින්ක් එක අයිති පුද්ගලයාට ගෙවන්නේ. IC මාකට් ළගෙන මම මතක හිට කමිෂන් එකක් තමයි ජෙනරේට් වෙන්නේ. IC මාකට් ළගේ මම හිතන්නේ මම හරියට කියන්න දන්නේ නැහැ. IC මාකට් ළගේ ගෙවන නැත්te සමහරට ඒ කමිෂන් එකේ යම් කිසි මුදල් ප්‍රමාණයක් වෙන්නේ නැති කියලා මම හිතනවා. හරි ඒ ගැන හරියටම අවබෝධයක් නැහැ. අර ඔයගොල්ලන්ට එක්ක හොඳට මේක ප්‍රැක්ටිස් කරලා සිග්නල් සර්විස් එකක් හරි කියන්නේ ටීච් කරන වගේ දෙයක් පටන් ගත්තොත් සෑහෙන හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. මම දැන් XM බ්‍රෝකර්ගේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකේ
ගෙවන විදිය සහ ඊට ඒ ඩෑෂ්බෝඩ් එක මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අපි යමු XM Broker එකේ ඩෑෂ්බෝඩ් එකට. අපි දැන් ඉන්නේ XM Broker එකේ ඩෑෂ්බෝඩ් එකේ. ඒ කියන්නේ ඇෆිලියේෂන් ඩෑෂ්බෝඩ් එකේ. මේ ඇප්ලිකේෂන් ඩෑෂ්බෝඩ් එකේ බැලුවහම දැන් ඔයගොල්ලොන්ගේ ලින්ක් එකකින් කවුරු හරි මෙතන රෙජිස්ටර් වුණොත් ඒ රෙජිස්ටර් වුණ එක්කෙනාගේ MT4 හරි MT5 හරි කියන ID එක මෙතන පෙන්නනවා. ඒත් එකම කාන්ති එක පෙන්නනවා. ඒත් එකම account එක create කරපු date එක පෙන්නනවා. මම කලින් කියලා දීපු සයිට් වලත් මේ සයිට් එකෙත් link පහල දාලා මේ වීඩියෝ description එකේ දාලා තියන්න. මේ XM Broker එකේ මේ ඇප්ලිකේෂන් එකේ දැන් ඔයගොල්ලන්ට මෙතන අපි $100ක් පුරුණා කියලා මේක withdraw එකක් දැම්මොත් අද ඊට පස්සේ ආයි අපි හිතමු ආයි තවත් දෙක තුනකින් ආයි $100ක් පුරුණා කියලා. ඒ ටික ශනික withdrawal ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මේගොල්ලෝගේ දැන් මේ බැලුවොත් ඔයා වෙබ්සයිට් එකක් කරනවා නම් ඔයාට ඔයාගේ වෙබ්සයිට් එකට දාගන්න පුළුවන් විදියට බැනර්ස් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ බැනර්ස් තියෙන බ්ලොග් සයිට් එකක් හරි WordPress සයිට් එකක් හරි මොනවා හරි කරනවා නම් ඔයගොල්ලන්ට මෙයාගේ මේ ඕන විදියට මේ බැනර්ස් වෙබ්සයිට් එක ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න යූස් කරන්න පුළුවන්. ඒත් එක්කම තව තියෙන විශේෂත්වයක් තමයි දැන් ඔය අපි හිතමු සිංහල සයිට් එකක් නම් කරන්නේ. අපිට පුළුවන් මෙතනින් සිංහල ක්ලික් කරාම සිංහල විදියට අදාළ විදියට බැනර්ස් ඇඩ්වර්ටයිස්මන්ට් ඔක්කොම ජෙනරේට් වෙනවා. ඒත් එක්කම ඔයාට ට්‍රේඩර්ස් ළඟගේ එන ඉන්කම් එක වෙනම බලන්න පුළුවන්. ඒත් එක්කම මේගොල්ලෝගේ තව තියෙනවා මේ රිවෝඩ් ප්‍රෝග්‍රෑම් එක. දැන් මෙතනට ගියාම දැන් මෙතන මේ තියෙන පොයින්ට් ගාන පිරුණාම ඔයාට මේ $100 ක්ලේම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ පොයින්ට් ගාන මේ පිරුණාම මේ $500 ක්ලේම් කරනවා. එහෙම ඔයාට පොයින්ට්ස් එකතු කරගත්තොත් $1,50,000 වෙනකන් ක්ලේම් කරන්න ඉන්නේ හැකියාව තියෙනවා. තව දෙයක් තමයි මේගොල්ලෝගේ මේ payments ටික මම දැන් කලින් පැහැදිලි කරා. ඒ වගේම මේගොල්ලෝගේ events තියෙන ප්‍රොමෝෂන් ඒ වලට සම්බන්ධ වෙලත් ඔයගොල්ලන්ට ඒවා සම්බන්ධ වෙලා මේ කියන ප්‍රොමෝෂන් ඒ වලට සම්බන්ධ වෙලා ඒවා ෂෙයා කරලා ඒ වෙනුත් ආදායම ගන්න පුළුවන්. අපි යමු බලන්න ඊළඟ මෙතඩ් එක මොකක්ද කියලා. ඊළඟ platform එක තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්න YouTube කියන platform එක. මේ platform එකේදී අපි බලමු කොහොමද ට්‍රේඩ් කරන ගමන් අමතර ආදායමක් උපයන්නේ කියලා. මම මේකට එක channel එකක් ඔයගොල්ලන්ට example එකක් කරන් පෙන්නන්නම්. කොහොමද ඒ පුද්ගලයා ට්‍රේඩ් කරන ගමන් කීයක් උපයනවද? ඒක කියන්නේ ඕනෙක් කෙනෙකුට බලන්න පුළුවන් මේ site එකට රෙවෙනියු එක generate වෙන හැටි. අපි යමු YouTube එකට. අපි දැන් ඉන්නේ YouTube එකේ. YouTube එකට ආවම මම කිව්වා අර channel එක තමයි මේ The Trading Geek කියන channel එක. මේ channel එක බලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ සබ්ල ප්‍රමාණය. සහ මෙයා වීඩියෝ 463ක් මේකට YouTube එකට පබ්ලිෂ් කරලා තියෙනවා. මෙයාගේ වීඩියෝස් බලුවොත් ඇත්තටම මෙයා කරන්නේ ට්‍රේඩින් සම්බන්ධ වීඩියෝ ඔක්කොම. එයා කියන්නේ මෙයා ට්‍රේඩ් කරන ගම ටීච් කරනවා, ඒ කියන්නේ ස්ට්‍රැටජිස් කියලා දෙනවා වගේ. අන්තිමට තමයි මේ YouTube එකට මෙයා අප්ලෝඩ් කරලා තියෙන්නේ. අපි බලමු මෙයා සාමාන්‍යයෙන් YouTube එකෙන් විතරක් කොපමණ මුදල් ප්‍රමාණයක් earn කරනවද කියලා.
ඒකට මෙන්න මේ social plate කියන site එක අපිට use කරන්න පුළුවන්. අහලා බලන්න. මේ ආව channel එක. දැන් මෙයාගේ channel එකේ අපිට සියලුම විස්තර ටික බලා ගන්න පුළුවන්. right. තම load වෙනවා. මෙයා සාමාන්‍යයෙන් මාසෙට ඩොලර් 900ක් ඩොලර් 15000ක් අතර මුදල් ප්‍රමාණයක් මාසෙට earn කරනවා. ඒත් එක්කම අවුරුද්දට ඩොලර් ඔයගොල්ලෝ බලන්න 98000කට වගේ ආසන්න ප්‍රමාණයක් earn කරනවා අවුරුද්දකට. එතකොට ඔයගොල්ලන්ට කවුන්ට් කරලා බලා ගන්න පුළුවන් මේ ලංකාවේ මතලින් උපමන ප්‍රමාණයක් earn කරනවා කියලා YouTube එක තුලින් විතරක්. මේ මෙතනට එන්නේ ඉතින් එකපාර පැහැගෙන මෙයා channel එක නම් 2021 තමයි create කරලා තියෙන්නේ. තමන්ගේ දක්ෂතාවය හා content දාන අනුව තමයි ඇත්තටම මේ channel එක ඉක්මනට උඩට එන්නේ. ඒත් එක්ක ඔය මෙයා දැන් බැලුවොත් මෙයා කරන language එක මෙයා English language එකෙන් තමයි වීඩියෝ කරන්නේ. එතකොට මේක international audience එකට target කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කරාම ඔකින් ඕන එකකට ඒක නරඹන්න පුළුවන් නේ. දැන් සිංහල භාෂාවෙන් කරොත් විතර බලන්න පුළුවන් ලංකාවේ ඇයිට විතරයි. ඒකින්ද තමයි මේ අර ඉංග්‍රීසි වලින් ලැන්ග්වේජ් එක යූස් කරලා කරනකොට ඒක එක්ස්ට්‍රා බෙනිෆිට් එකක් කරනවා අපිට. ඒතකොට මේ විදිහට තමයි මෙයා YouTube එකෙන් විතර earn කරන්නේ. අදට වීඩියෝ එක අවසන් කරනවා. මේ වගේ වීඩියෝ තව බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු.